ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ තප්පර 5ක් ඇතුළත කොහොමද හරියටම ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න කියලා ඒකත් එකම එක ක්ලික් එකකින්. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නවා විතරක් නෙමෙයි අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා වෙනත් ෆොටෝ එකක් දාගන්න. ඒ වගේ මේ ෆොටෝ එක බ්ලර් කරලා හරිම ලස්සනට එඩිට් කරගන්න. මෙන්න මේ ඔයාලට පේනවා වගේ ෆොටෝ එකක් අපි සම්පූර්ණයෙන් බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට හදාගන්න හැටි ඒ වගේ මේකට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් දාගන්න හැටි අපි අද කතා කරනවා. ඉතින් channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා ඕනේ අපි අද යන් අපේ වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන browser එකක් open කරගන්න. open කරගත්තට පස්සේ මෙතන search කරගන්න remove bg කියලා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට පළවෙනියට එනවා සර්ච් රිසල්ට් එකක් මේ වගේ කහ පාට ලකුණක කළු පාට පොතක වගේ මාක් එකක් තියෙන. ඉතින් මේක උඩ ටච් කරගන්න. මෙතන අපිට පෙන්නනවා අප්ලෝඩ් ඉමේජ් කියලා තැනක්. මේක උඩ ටච් කරගත්තට පස්සේ අපි යනවා අපේ ෆෝන් එකේ ගැලරියට. ඉතින් මෙතනින් ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනි ෆොටෝ එක දෙන්නයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතනින් ඩන් දෙන්න. ඔන්න අපිට පේනවා මේ වෙලාවේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන ගමන් තියෙන්නේ. දැක්කනේ පොඩි තප්පර ගාණක් ඇතුළත අපේ ෆොටෝ එකේ සම්පූර්ණයෙන්ම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා හරිම ක්ලියර් විදිහට මේක හැදුනා. ඉතින් අපිට මේ වෙලාවේදී මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ පේන විදිහට මේක ටිකක් අඩු ක්වොලිටියෙන් තමයි අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව හම්බෙන්නේ. ඊට වඩා ලොකු ක්වොලිටි එකකට ගන්නවා නම් සල්ලි ගෙවලා තමයි අපිට මේක ගන්න වෙන්නේ. හැබැයි මේ තියෙන ක්වොලිටි ඇති අපි කරගන්න දෙයකට සාමාන්‍යයෙන් thumbnail හදනකොට ඒ වගේම තව අපි ෆොටෝ එඩිටින් කරගන්න වැඩවලට අපිට මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරපු ෆොටෝ ඕනි වෙනවා. ඉතින් මේ ක්වොලිටි අපිට හොඳටම ඇති අපි කරගන්න වැඩවලට මෙතනින් මේ විදිහට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක කලින් ඩවුන්ලෝඩ් කරගෙන තිබුණ හින්දා ඩවුන්ලෝඩ් again කියලා වැටෙනවා. මේ විදිහට දීලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තව ෆොටෝ එකක් මෙතනින් දෙන්න ඕන නම් මේ විදිහට මේ ධන ලකුණු උඩ ටච් කරගන්න. ඊට පස්සේ අපිට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගන්න ඕනේ ෆොටෝ එක මෙතනින් දීලා ඩන් දෙන්න. දැන් ඔන්න ඒකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක හරිම පුංචි වෙලාවක් ඇතුළත සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඔන්න ඒකෙත් බෑග්ග්‍රවුන්ඩ් එක හරිම ලස්සනට රිමූව් වෙලා ඉවරයි. ඉතින් මේ වෙලාවේදී මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් අර විදිහටම. එහෙම නැත්නම් පුළුවන් අපිට මේකට අලුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න. අපි මේ පළවෙනියට ගත්ත ෆොටෝ එක තෝරාගෙන අපි බලමු මේකට අලුත් බෑග්ග්‍රවුන්ඩ් එකක් දාලා. මෙතන මේ පහළ තියෙන බෑග්ග්‍රවුන්ඩ් කියන එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ අපිට මෙතනින් දෙනවා බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ ඒ වගේම එක එක කලර්ස් ගණනාවක්. ඉතින් අපිට මේ තනි කලර් එකක් වුණත් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට පාට උඩ ටච් කරගත්තා. පේනවනේ ඒක හරිම ලස්සනට ඇඩ් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මෙතනින් ෆොටෝ එකක් හරි මෙන්න මේ වගේ ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් මේ වගේ ෆොටෝ එකක් හරි තෝරගන්න. අපි මේ ෆොටෝ එක ඇඩ් කරගමු. මෙන්න මේ විදිහට ඒක හරිම ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ෆොටෝ බ්ලර් කරගෙන තවත් ලස්සනට හදාගන්න. එතකොට මේ අපි බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරගත්ත එක නැතුව මේ දාලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක හරිම ලස්සනට බ්ලර් වෙනවා. ඉතින් අපි ඒකට යන්න ඕනේ මෙතන ඉෆෙක්ට් කියන එකට යන්න. ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා blur background කියලා. ඒක උඩ මේ විදිහට ටච් කරගත්තට පස්සේ මේ මාක් එක නිල් පාට වෙලා අපිට පුළුවන් මේකේ blur එක එහෙට මෙහෙට වැඩි කරගන්න ඒ වගේම අඩු කරගන්න. ඔන්න අපි ටිකක් මේක වැඩි කරගන්නවා. ඒ වගේම මේකේ තියෙන shadow එක වැඩි කරගන්නත් පුළුවන්. opacity එක කියන්නේ මේකේ shadow එකේ විනිවිද පේන බව. අපි ඒකත් ටිකක් වැඩි කරගත්තා. ඔන්න දැන් background එක හරිම ලස්සනට blur වෙලා. ඒ වගේම මේකට design add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අපිට පුළුවන් මෙතනදී text එකක් add කරගන්න, ඒ වගේම elements, ඒ වගේම template වර්ග add කරගන්න. මෙතන මේ Canva කියන එක දුන්නාට පස්සේ ඉබේම අපි Canva app එකට switch වෙලා අපිට එතනින් පුළුවන් මේකේ ඉතුරු edit කරන වැඩ ටික කරගන්න. ඉතින් මේ effect එකක් දෙන එක, background එක මාරු කරන එක, ඒ වගේ දේවල් ටිකක් අපිට මේ වෙලාවෙදිම කරගන්න පුළුවන්. ඒ වගේම මේ cut out කියන එකට ගියාට පස්සේ අපිට පුළුවන් මේකේ කැමති කොටසක් අයින් කරගන්න. දැන් මේ විදිහට අපිට පුළුවන් erase එකේ size එක වෙනස් කරගන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එකේ කොතනක් හරි අපිට අයින් කරගන්න ඕන නම් ඒක උඩ මෙහෙම ටච් එකක් දෙන්න තියෙන්නේ. දැන් ටික වෙලාවකින් ඒක අයින් වෙලා යනවා. මෙන්න මේ විදිහට.
ඉතින් අපිට ඒ විදිහට ඒක අයින් කරගන්න ඕනේ නැත්නම් අපිට පුළුවන් මෙතන මේ උඩ තියෙන මේ U අකුරක් වගේ තියෙන මාක් එක උඩ ටච් කරගන්න කලින් තිබුණු මට්ටමටම අපිට ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාටත් පුළුවන් මේකේ තියෙන මේ සෙටින් පාවිච්චි කරලා ඔයාලගේ ෆොටෝ ලස්සනට හදාගන්න. මේ Canva එකකට ගිහිල්ලා අපිට පුළුවන් කලර් එක, ලයිට් වගේ දේවල් වෙනස් කරගන්න. ඒ වගේම මේක ක්‍රොප් කරගන්න වගේ ගොඩක් දේවල්. ඉතින් අපි දැන් මේ රිමූව් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ආපහු මේක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ ෆ්‍රී කියන එක උඩ ටච් කරගත්තට පස්සේ මේක ආපහු ඩවුන්ලෝඩ් වෙනවා. ඔන්න ඔයාලට පේනවා අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ මේ විදිහට අපේ ෆෝන් එකේ ගැලරියට සේව් වෙලා තියෙන විදිහ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකේ තියෙන වාසිය තමයි අපිට එක එක ඇප් ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර මේ වගේ වෙබ් පේජ් වල අපි අපේ Gmail එකේ වගේම පාස්වර්ඩ් එක දීලා ඒවට සයින් ඉන් වෙන්න ඕනේ, රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේක එහෙම ඕනෙත් නැහැ. අපිට ඉක්මනට ඇප් එකට ඇවිදilla එක ක්ලික් එකකින් ෆොටෝ එක දුන්නාට පස්සේ හරිම තප්පර ගාණක් ඇතුළත හරිම ඉක්මනට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා ෆොටෝ එක ගන්න. ඉතින් ඔන්න ඔය දේ තමයි අද ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ උනේ. මං හිතනවා මේකෙන් ඔයාලා මොනවම හරි දෙයක් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේ ගැන මොනවම හරි ප්‍රශ්නයක් තිබ්බොත් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.